දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවනි ඔයාලා සියලු දෙනාටම. ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ අස්වැසුම සම්බන්ධයෙන් අලුත්ම අලුත් අප්ඩේට් එකක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා එහා පැත්තේ මතුවෙන notification bell එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මගේ channel එකෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාට එසැනින් අප්ඩේට් එකක් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අපි බලමු අද අස්වැසුම සම්බන්ධයෙන් මොකද ලැබිලා තියෙන තොරතුරු කියලා. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න, දන්න තියාට ෂෙයා කරන්න. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. මොකද්ද මේ අස්වැසුම සම්බන්ධයෙන් මේ ලැබිලා තියෙන තොරතුරු? ගොඩක් අය කියනවා අපිට අස්වැසුම නැහැ, අනිත් අයට අස්වැසුම තියෙනවා. අනිත් අයගේ කොච්චර දුෂ්කර අපහසුතා තිබුණත් ඒ අයට අස්වැසුම තියෙනවා. අපිට මෙච්චර දේවල් නැති වෙලත් අපිට මේ අස්වැසුම නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? මේ වගේ ගොඩාක් කනගාටුදායක දුක් ගැනවිලි අපිට හැමතැනින්ම ආරංචි වෙනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි ඔයාලට මේ අස්වැසුම නොලැබිලා තියෙන්නේ. පොඩ්ඩක් ඔයාලත් බලන්න. මෙන්න මේ කියන කාරණා ඔයාලගේ සිදු වෙලා තියෙනවා නම් ඔයාලා අතින් මෙන්න මේ හේතු හින්දා තමයි ඔයාලට මේ අස්වැසුම නැති වෙන්නේ. අපි එහෙනම් බලමු මොනවද ඒ කාරණා කියලා. පළවෙනිම කාරණාව තමයි හරිම තොරතුරු ඔයාලා ඒ දත්ත සංගරණය කරන්නේ නායට හරිම තොරතුරු දීලා නැති එක. ඒ කියන්නේ බැංක් ඩීටේල්ස් ඔයාලගේ බැංකු ගිණුම් එහෙම ඔයාලා හරියට ඒ සංගරණය කරන අයට දීලා නැත්නම් ඒවා හරියට වැරදි තොරතුරු වශයෙන් ඔයාලා දීලා තියෙනවා නම් අන්න ඒ අයට අස්වැසුම නැති වෙන්න එක හේතුවක් වෙනවා. එතකොට තවත් විදියක් තමයි දැන් අස්වැසුම ලබා දෙන තොරතුරු ගන්න වෙනවනේ. ඒ තොරතුරු ගන්නකොට ඔයාලගේ දෙන බැංක් ඩීටේල්ස් තියෙනවනේ. අන්න ඒ බැංක් ඩීටේල්ස් එක වෙනත් කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ පවුලේ වෙන කෙනෙක්ගේ බැංකු ගිණුමක් ඔයාලා අස්වැසුම හිමිගෙනාගේ නොවන බැංකු ගිණුමක් ඔයාලා දුන්නොත් එතන පුද්ගලයන් දෙදෙනෙක් වෙනවා. එතකොට අන්න ඒ හේතුව මත සිස්ටම් එකේ පෙන්නනවා මෙතන පුද්ගලයන් දෙදෙනෙක් වෙනවා. අන්න ඒ හේතුව හින්දා ඔයාලට අස්වැසුම නොලැබෙන්න එක හේතු කාරණාවක් වෙනවා. මොකද බැංකු ඩීටේල්ස් එකයි ඔයාලගේ ඒ දෙන පුද්ගලයාගේ තොරතුරු යනුව දෙවිදියක් වෙන හින්දා අස්වැසුම නොලැබෙන්න එක හේතුවක් වෙනවා. ඊළඟට නිලධාරීන් ඇවිල්ලා බැංකු ගිණුම් ඔයාලකින් අරන් ගිහින් නැත්නම් අන්න ඒ අයටත් අස්වැසුම නොලැබෙන්න එක කාරණාවක් වෙනවා. මොකද බැංකු ගිණුම තමයි අනිවාර්යෙන් මෙතන වටින්නේ. ඒ හින්දා ඒක අරන් ගිහින් තිබුණේ නැත්නම් ඔයාලට අස්වැසුම ලැබෙන්නේ නැහැ. ඊළඟ තමයි අස්වැසුම හිමි කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය එක්ක දීලා තියෙන තොරතුරු මැච් වෙන්නේ නැත්නම් ඒ අයටත් අස්වැසුම නොලැබෙන්න එක හේතු කාරණාවක් වෙනවා. මොකද සිස්ටම් අප්ඩේට් කරද්දී පුද්ගලයන් දෙදෙනෙක් වෙනවා. ඒ කියන්නේ බැංකු ඩීටේල්ස් එකයි දීලා තියෙන පුද්ගලයාගේ තොරතුරු එකයි බලනකොට සිස්ටම් එකේ දෙන්නෙක් බවට පත් වෙනවා. එතකොට එයාලා දන්නේ නැහැ කොයි කෙනාද හරිම කෙනා කියලා. ඒ හින්දා අන්න ඒ හේතුව මත මේ අස්වැසුම ඔයාලගෙන් කපා හරින්න එයාලට සිද්ධ වෙනවා. මොකද පුද්ගලයන් දෙදෙනෙක් වෙන හින්දා. ඒ නිසා අන්න ඒ තොරතුරු නිවැරදිව නැති වුණොත් අස්වැසුම කපා හරින්න සිදු වෙනවා. ඊට පස්සේ තවත් හේතු කාරණාවක් තමයි ජාතික හැඳුනුම්පත් අංකය වැරදියට ලබා දුන්නොත් සංගරණය කරන්නේ ණයට අන්න එතනදිත් අස්වැසුම නොලැබීමට හේතුවක් වෙනවා. ඊළඟට ලොකුම විශේෂම කාරණාව තමයි එක් පාරකට වඩා එහෙමත් නැත්නම් කීප වාරයක්ම ඔයා අස්වැසුම අයදුම් කරලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවලදී ඔයාලට අස්වැසුම නොමැති වෙන්න එක හේතු කාරණාවක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා එකපාරක් අස්වැසුම අයදුම් කරලා සංගණනයට තොරතුරු දීලා අස්වැසුම නොහම්බෙලා නැතුව තවත් පාරක් ඔයාලා ඒකට අයදුම් කරලා අභියාචනා දීලා ඉදිරිපත් කරලා ඔයාලා ඒකට තොරතුරු දුන්නා නම් එතකොට පළවෙනි පාරත් ෆේල් වුණොත් දෙවෙනි පාරත් ෆේල් වුණොත් එතන හැම සියලු තොරතුරක්ම සිස්ටම් අප්ඩේට් වෙනවා. ඒ නිසා කීපවරක් අයදුම් කරලා තියෙන හින්දා ඔයාලට සම්පූර්ණයෙන්ම අස්වැසුම නොමැති වෙන්න හේතු කාරණාවක් වෙනවා. ඊළඟට මෙන්න මේ වගේ දුක් ගැනවිලි කොච්චර කොපමණ ඉදිරිපත් කරන් නැවත නැවතත් ඔයාලගෙන් සංගණනයක් කරන්න එන්නේ නැහැ. ඉතින් ඒ හින්දා කෙසේවත් එක් වරයකට වඩා මේ අස්වැසුම ඉදිරිපත් කරොත් ඔයාලා ඒත් එන්නේ නැහැ. ඉතින් මේ හින්දා විශේෂයෙන්ම දුක් ගැනවිලි කමිටුවක් තමයි මෙතන පත් කරලා තියෙන්නේ. ඒ හැරෙන්න දුක් ගැනවිලි ඉදිරිපත් කරා කියලා ඔයාලට අස්වැසුම ලැබෙන්නේ නැහැ නිලධාරීන් මාර්ගෙන්.
කෙසේ නමුත් මේකට කමිටුවක් පත් කරලා තියෙනවා. තවමත් තොරතුරු අපිට ලැබිලා නැහැ. ඒ කමිටුව හරහා මොනවද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් ගෙවල් වලට ඇවිල්ලා ආයේ සොයා බැලුවත් ඒත් අස්වැසුම ලැබෙන්නේ නැහැ. ඒත් කමිටුව මාර්ගෙන් යම් හෝ පිළිතුරක් ලබා දෙයි. මේ වගේ තොරතුරු තමයි අපේ කමෙන්ට් වලටත් දාන්නේ. අපිට නෑ අස්වැසුම, අනිත් අයට තියෙනවා. මෙන්න මේ වගේ තොරතුරු ඉදිරිපත් කරනවා. ඉතින් මේ අස්වැසුම ලැබෙන්න පළමු අදියරේදීම ඔයාලා හොඳට මතක තියාගන්න හරිම තොරතුරු හරිම විදියට දෙන්න. ඉතින් මේ පණිවිඩය තමයි අද ඔයාලට අරගෙන ආවේ. මේ වගේ තවත් වටිනා පණිවිඩ රැගෙන එන්නම් ඔයාලට. මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. නොදන්න කෙනෙක්ට මේ පණිවිඩය දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම් ඔයාලට. එතකන් සුබ දවසක්. ජය වේවා.